සුබ දවසක් හැමෝටම. අපි කලින් වීඩියෝ එකේදී කතා කළේ බ්‍රීතිං ටෙක්නික්ස් ගැන සහ බ්‍රීතිං කොහොමද අපේ මෙන්ටල් ඉල්නස් කියෝ කරන්නේ නැත්තම් මැනේජ් කරගන්නේ කොහොමද කියලා බ්‍රීතිං ටෙක්නික්ස් එක්ක. ඉතින් අදත් අපි බ්‍රීතිං ටෙක්නික්ස් ගැන තව චුට්ටක් කතා කරමු. මගේ කලින් වීඩියෝ එකේදී මම ඔයගොල්ලන්ට කිව්වා බ්‍රීතිං ටෙක්නික්ස් තුනක් ගැන. box breathing, belly breathing, 4-7-8 breathing. 8 breathing techniques තුන ගැන තමා මං කිව්වේ. ඉතින් ඒ breathing techniques හැම එකකම තියෙනවා holding time එකක්. breath එක hold කරගෙන ඉන්නවා. නැත්නම් breath retention කියලා කියනවා ඒකට. ඉතින් මේ holding time එක ගොඩක් වැදගත් මේ breathing exercises වල. ඒකට එක හේතුවක් තමා මේ හෝල්ඩිං ටයිම් එකේදී අපේ බ්ලඩ් වල තියෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය වැඩි වෙන්නේ හරිම හිමින් ස්ලෝලි තමා වැඩි වෙන්නේ. එතකොට අපේ ඔක්සිජන් අපේ ශරීරයේ තියෙන අපේ ශරීරයේ තියෙන ඔක්සිජන් පාවිච්චි කරන එක ගොඩක් එෆිෂන්ට් වෙනවා. මොළයට හොඳට ඔක්සිජන් සප්ලයි එක වැඩි වෙනවා. අපේ ශරීරයේ තියෙන අනිත් අවයව වලට ඔක්සිජන් හොඳින් ලබා දෙනවා. ඒ වගේ උදව් වෙනවා. මේ හෝල්ඩින් ටයිම් එකෙන් ඔක්සිජන් එෆිෂන්ට්ලි පාවිච්චි කරන්න උදව් වෙනවා. ඊට අමතරව හෝල්ඩින් ටයිම් එකෙන් තියෙන එකෙන් පොඩි ෆිසිකල් ඩිස්කම්ෆර්ට් එකක් අපිට දැනෙනවා. ඒක හේතු වෙනවා අපිට මූණ පාන්න වෙන මොකක් හරි ස්ට්‍රෙස් එකක මෙන්ටල් ස්ට්‍රෙස් එකක වෙන ඩිස්කම්ෆර්ට් එක ෆිසිකල් ඩිස්කම්ෆර්ට් එකක් නෙමෙයි මෙන්ටල් ඩිස්කම්ෆර්ට් එකක්. ඉතින් ඒ වගේ ඩිස්කම්ෆර්ට් වලට ෆේස් කරන්න පුළුවන් හැකියාව වැඩි වෙනවා ඒ හෝල්ඩින් ටයිම් එකක් තියෙන එකෙන්. ඊට අමතරව හෝල්ඩින් ටයිම් එකෙන් අපේ මයින්ඩ්ෆුල්නස් එක වැඩි වෙනවා. ප්‍රසන්ට් මොමන්ට් එකේ අපේ හිත තියනවා. ඊට අමතරව අපේ බොඩි එක මයින්ඩ් එක රිලැක්ස් කරනවා. හાર્ට් රේට් එක අඩු කරනවා. මසල්ස් රිලැක්ස් කරනවා. මේ දේවල් ගොඩක් උදව් වෙනවා කරන්න මේ හෝල්ඩින් ටයිම් එකෙන්. ඒක නිසා බ්‍රීතිං එක්සර්සයිසස් වල හෝල්ඩින් ටයිම් එක කියන එක ගොඩක් වැදගත්. ඉතින් මේ හෝල්ඩින් ටයිම් එක මේ බ්‍රීතිං ටෙක්නික්ස් වල තියෙන වෙලාව අපිට මුලදී සමහර විට අමාරු වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ බ්‍රෙත් එක එච්චර වෙලා හෝල්ඩ් කරගෙන ඉන්න අපිට අමාරු වෙන්න පුළුවන්. එහෙම වුණාම අපිට පුළුවන් පටන් ගන්නකොට කියන්නේ බ්‍රීතිං එක්සර්සයිසස් පටන් ගන්නකොට පොඩි හෝල්ඩින් ටයිම් එකකින් පටන් අරගෙන ටික ටික ඒ හෝල්ඩින් ටයිම් එක වැඩි කරලා අපිට අවශ්‍ය ටාගට් එකට හිමින් සැරේ යන්න. මොකද එකපාරට ලොකු බ්‍රීතිං මේ බ්‍රෙත් එක ලොකු ගොඩක් වෙලා හෝල්ඩ් කරගෙන ඉන්න අපිට සමහරලට අමාරුයි. ඒක නිසා ටික ටික යන්න පුළුවන්. ග්‍රැජුවලි එතෙන්ට යන්න පුළුවන්. ඊට අමතරව අපිට පුළුවන් මේ බ්‍රීතිං එක්සර්සයිසස් කරන්නේ කොයි වෙලාවෙද කියලා අපි කතා කරමු. බ්‍රීතිං එක්සර්සයිසස් ඇත්තටම උදේට කරන්න පුළුවන්. ඕනනම් හවසට කරන්න පුළුවන්. නැත්තම් රැයට කරන්න පුළුවන්. නැත්තම් මේ තුන් වෙලාවටම කරන්න පුළුවන්. උදේටත් කරලා හවසටත් කරලා රැයටත් කරන්න පුළුවන්. උදේට කරපුවාම අපිව ફોකස් වෙලා අපේ බොඩි එක ඔක්කොම රිලැක්ස් වෙලා අපිට දවසේ කටයුතු වලට හොඳට ෆේස් කරන්න පුළුවන් වෙනවා. ඊට අමතරව හවස කරොත් අපේ ස්ට්‍රෙස් එක රිලීස් කරලා අපේ මයින්ඩ් එකයි බොඩි එකයි රිලැක්ස් කරනවා. එතකොට රැයට මේ බ්‍රීතිං එක්සර්සයිසස් කරොත් අපිට හොඳ නිින්දක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ කැමති වෙලාවක් තෝරගන්න එක්ක වෙලාවල් තුනම නැත්තම් කැමති එක වෙලාවක් තෝරගෙන මේ බ්‍රීතිං එක්සර්සයිසස් කරන්න. මේ බ්‍රීතිං එක්සර්සයිසස් කරනකොට අපිට අඩු ගානේ එක සෙෂන් එකකට ඒ කියන්නේ එක සැරේකට මිනිත්තු 5ක් හෝ 10ක් කරන එක ගොඩක් හොඳයි. ඊට අමතරව දැන් මට තව දෙයක් කියන්න තියෙනවා. මේ බ්‍රීතිං එක්සර්සයිසස් දැන් අපි හිතන්න සතියක් අපි
එක දවසක් මිනිත්තු 30ක් කරනවා. ඒ සතියේටම එච්චර තමා කරන්නේ. හැබැයි එහෙම කරනවට වැඩිය එක දවසක ලොකු වෙලාවක් කරනවට වැඩිය දවස ගානේ පුංචි පුංචි වෙලාවල් කරන එක ගොඩක් ඉෆෙක්ටිව්. ඒ කියන්නේ හිතන්න දවසට විනාඩි 5 ගානේ අපි සතියක් කරනවා නම් ඒක ගොඩක් ඉම්පෝර්ටන්ට්. එක සැරේ පැය භාගයක් නැත්නම් පැයක් වගේ දෙයක් කාලයක් කරනවට වැඩිය කොන්ස්ටන්ට්ලි කරගෙන යන එක දිගට කරගෙන යන එක තමා ගොඩක් වැදගත්. ඒ විදිහට තමා අපිට දැන් මේ බ්‍රීතිං එක්සර්සයිසස් කරන්න පුළුවන්. අපි දැන් කතා කළා කොයි වෙලාවෙද කරන්නේ, කොහොමද කරන්නේ, මොනවද බ්‍රීතිං ටෙක්නික්ස්. එතකොට දැන් ඕගොල්ලෝ හැම දෙයක්ම ගැන දන්නවා. බ්‍රීතිං ටෙක්නික්ස් වල ඉම්පෝර්ටන්ස් එක දන්නවා. ඒක නිසා ඕගොල්ලොත් මේ බ්‍රීතිං එක්සර්සයිසස් කරලා බලන්න. මට කියන්න තියෙන්නේ මේ කලින් වීඩියෝ එකේ කිව්වා වගේම මේවා මේ මෙන්ටල් ඩිසෝඩර් එකක් තියෙන්නම ඕනේ නැහැ මේවා කරන්න. අපි හැමෝම කාර්යබහුල ජීවිත ගත කරන්නේ. ඉතින් අපි හැමෝටම ස්ට්‍රෙස් එක කියන එක ඇති වෙනවා. අපි සමහර ලාවට ඇන්ක්ෂස් වෙනවා. ඉතින් මේක නිසා අපි හැමෝටම වැදගත් මේ බ්‍රීතිං එක්සර්සයිසස් කරන එක. ඕගොල්ලොත් කරලා බලන්න. මමත් කරනවා බ්‍රීතිං එක්සර්සයිසස්. මම කරන්නේ රැයට මම කරන්නේ බොක්ස් බ්‍රීතිං එක. නිදියන්න ඉස්සෙල්ලා තමයි මම කරන්නේ. මම බ්‍රීතිං සයිකල්ස් 17ක් කරනවා. ඉතින් ඕගොල්ලොත් කරලා බලන්න මේක එක දිගට කරගෙන යන්න. එතකොට තමයි මේකේ තියෙන ප්‍රතිඵල හොඳට ලැබෙන්නේ. ඒක නිසා ඕගොල්ලොත් කරලා බලලා ඕගොල්ලන්ගේ තියෙන ස්ට්‍රෙස් එක අඩු කරගෙන ජීවිතේ සතුටින් ගෙවන්න බලන්න. මට ඔයාලට මතක් කරන්න තියෙන්නේ තව දෙයක්. ඔගොල්ලන්ගේ කමෙන්ට්ස් දාන්න මේ වීඩියෝ එකේ කමෙන්ට්ස් විදියට දාන්න. කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් උදව්වක් ඕනේ කෙනෙක් එයාලට කියන්න මගේ වීඩියෝ බලන්න කියලා කමෙන්ට් දාන්න. ඔයගලන්ට මොන හරි කියන්න තියෙනවා නම් මොන හරි ෂෙයා කරන්න තියෙනවා නම් කමෙන්ට් එකකින් දාන්න. නැත්නම් මට මැසේජ් එකක් දාන්න උනත් පුළුවන්. එහෙනම් ඔයගොල්ලෝ හැමෝම සතුටින් ඉන්න. බ්‍රීතිං එක්සර්සයිසස් කරලා බලන්න. ආයෙ තව වීඩියෝ එකකින් හම්බෙනකම් ඔයගොල්ලෝ හැමෝටම සුබ රාත්‍රියක්. බොහොම ස්තුතියි.